දේශපාලනය කියන්නේ නිකම්ම මතවාද ගැන කතා කරන එකක් කියලාද හිතාගෙන හිටියේ. එහෙමනම් දේශපාලනය කියන්නේ ඇත්තටම විද්‍යාවක් කරන්න හදපු දැවැන්ත විප්ලවයක් ගැන අහගන්න ලෑස්ති වෙන්න. මේක පරණ නීති පුත් ටික පැත්තකින් තියලා මිනිස්සු ඇත්තටම දේශපාලනයේදී හැසිරෙන්නේ කොහොමද කියලා හොයන්න ගිය ගමනක් ගැන විග්‍රහයක්. අපි බලමු මේක මොන වගේද කියලා. හිතලා බලන්න දේශපාලනය ඇත්තටම තීරුම් ගන්න නම් අපි බලන්න ඕනේ කොහාටද? ලස්සනට ලියලා තියෙන නීති පොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දිහාටද? එහෙමත් නැත්නම් ඇත්තටම පාරට බැහැලා මිනිස්සු ඡන්දය දෙන්නේ කොහොමද? විරෝධතා කරන්නේ ඇයි? තීරණ ගන්නේ කොහොමද කියලා හොයන්න ඕනද? බලන්න මෙන්න මේ සරල ප්‍රශ්නය තමයි දේශපාලන විද්‍යාවේ ලොකුම පෙරලියකට පාර කැපුවේ. මේක තේරුම් ගන්න නියම උපමාවක් තියෙනවා. ඉස්සර සාම්ප්‍රදායිකව දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරපු විදිය හරියට පාරේ ට්‍රැෆික් එක තේරුම් ගන්න මහා මාර්ග නීති සංග්‍රහය කියවනවා වගේ වැඩක්. ඒ කියන්නේ අවධානය දුන්නේ නීති රීති සහ ආයතන ගැන විතරමයි. හැබැයි චර්යාවාදී කියන මේ අලුත් ප්‍රවේශය කිව්වේ නීති පොත පැත්තකින් තියමු අපි හෙලිකොප්ටරයකට නැගිලා උඩ ඉඳන් බලමු වාහන ඇත්තටම පාරේ යන්නේ කොහමද කියලා. මෙතනදී තමයි අවධානයේ කඩදාසි උඩ තියෙන නීති වලින් මිදිලා අපේ ඇස් දෙකට දකින්න පුරුවන් නිරීක්ෂණය කරන්න පුරුවන් මිනිස්සුන්ගේ හැසිරීම දිහාට යොමුනේ. හරි ඉතින් දේශපාලන විද්‍යාව ඇතුලේ මේ කියන්නේ විද්‍යාත්මක විප්ලවය පටන් ගත්තේ කොහොමද? අපි බලමු මේ අලුත් විදිහට හිතන්න පටන් ගත්තේ කොහොමද කියලා. මේකේ මුල් බීජය වැටෙන්නේ 1908 තරම් ඈතක. ග්‍රැහැම් වොලස්, ආතර් බෙන්ට්ලි වගේ අය පරණ ක්‍රම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. නමුත් නියම නැගිටීම එන්නේ දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ. ඒ කියන්නේ 1940 දශකවලදී. චිකාගෝ විශ්වවිද්‍යාලයේ චාල්ස් මෙරියම් වගේ විද්වතුන් තදින්ම තර්ක කරනවා පරණ ක්‍රම දැන් මදි කියලා. විද්‍යාත්මක ප්‍රවේශයක් ඕනමයි කියලා ඔවුන් පෙනහිටියා. ඊටත් පස්සේ 1940 ගණන් වලින් පස්සේ මේකටම ප්‍රතිචාරයක් විදිහට පශ්චාත් චර්යාවාදය. ඒ කියන්නේ චර්යාවාදයෙන් පසුව ආපු රැල්ල බිහි වෙනවා. හරි. දේශපාලනය ගැන විද්‍යාව ගොඩනගන්න නම් ඒකට නීති රීති ටිකක් මූලධර්ම ටිකක් තියෙන්න එපයි. බලමු මේ විප්ලවීය අදහසේ මෙවලම් කට්ටලේ මොන වගේද කියලා. ඩේවිඩ් ඊස්ටන් කියන විද්වතා මේ මුළු චින්තන ධාරාවෙම හරි අරගෙන පැහැදිලි මූලධර්ම 8කට සම්පින්ඩණය කළා. මේව තමයි දේශපාලනය විද්‍යාවක් කරන්න හදපු මේ උත්සාහයේ ප්‍රධාන කුළුණු 8. පළවෙනි එක තමයි નિયમિત බව regularities. සරලවම කිව්වොත් දේශපාලන හැසිරීම් වල තියෙන රටා නැත්නම් patterns හොයාගන්න එක. උදාහරණයක් විදිහට ආර්ථිකය වැටෙනකොට පවතින ආණ්ඩු වලට ඡන්ද අඩු වෙනවාද වගේ රටා හඳුනාගෙන ඒවයින් න්‍යායන් ගොඩනගන්න එක. දෙවෙනියට සත්‍යාපනය verification. ඒ කියන්නේ හොයාගන්න හැම දෙයක්ම මනස්ගත වෙන්න බෑ. නිරීක්ෂණය කරන්න පුළුවන් සාක්ෂි මත පදනම් වෙන්නම ඕනේ. ඒ වගේම ඕන කෙනෙක්ට නැවත පරීක්ෂා කරලා බලන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට එනවා ක්‍රමවේද සහ ප්‍රමාණකාරණය. මේක විද්‍යාවක් වගේ කරන්න නම් සමීක්ෂණ, සංඛ්‍යානමය විශ්ලේෂණ වගේ විද්‍යාත්මකව පිළිගත් ක්‍රම පාවිච්චි කරන්නම ඕන. ඒ වගේම හැම දෙයක් ගැනම හරියටම කියන්න ඒ දත්ත සංඛ්‍යාවලින්, ඒ කියන්නේ ඉලක්කම් වලින් මැනලා පෙන්වන්න ඕන. එතකොටනේ නිර්වදිතතාවය තහවුරු වෙන්නේ. මෙන්න මේක නම් අරීම වැදගත් මූලධර්මයක්. වටිනාකම් විරහිත භාවය, value free study. ඒ කියන්නේ පරිවේශකෙක් තමන් කැමති දේශපාලන පක්ෂය, තමන්ගේ මතවාද ඔක්කොම පැත්තකින් තියලා වැඩ කරන්න ඕනේ. පෞද්ගලික හැඟීම් නිසා පරිවේශණයට පොඩ්ඩක්වත් බලපෑමක් වෙන්න බෑ. ඒ වගේම ක්‍රමවත් කිරීම, systematization. ඒ කියන්නේ කරන පරිවේශන හුදකලා සිදුවීම් විතරක් වෙන්න බෑ. ඒවා පුළුල් න්‍යායාත්මක රාමුවකට සම්බන්ධ වෙන්න ඕනේ. අවසාන මූලධර්ම දෙක එකක් තමයි පිරිසිදු විද්‍යාව. pure science. මෙතනදි කිව්වේ ලෝකේ තියෙන ප්‍රශ්න එකපාරටම විසඳන්න දඟලන්නට වඩා මුලින්ම දේශපාලන හැසිරීම කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක පැහැදිලි කරන එක වැදගත් කියන එකයි. අන්තිම එක තමයි ඒකාබද්ධ කිරීම, integration. ඒ කියන්නේ දේශපාලනේ විතරක් බැලුවම මදි, මිනිස්සුන්ගේ හැසිරීම තේරුම් ගන්න මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව වගේ අනිත් විෂයන් වල දැනුමත් එකතු කරගන්න ඕන. හොඳයි. අපි ඔය කතා කළේ ඔක්කොම න්‍යායනේ. දැන් බලමු මේ න්‍යායන් ටික ඇත්ත ලෝකේ පාවිච්චි කළේ කොහොමද කියලා. ඉතින් මේ න්‍යායන් නිසා දේශපාලනය අධ්‍යයනය කරන විදිය මුළුමනින්ම වෙනස් වුණා. බලන්නකො මේ උදාහරණ. ඡන්ද හැසිරීම අධ්‍යයනය. ඉස්සර වගේ පක්ෂ ප්‍රතිපත්ති ගැන විතරක් කතා කරන්නේ නැතුව දත්ත විශ්ලේෂණය කරලා මිනිස්සු ඇත්තටම කෙනෙක්ට ඡන්දය දෙන්නේ ඇයි කියලා ගැඹුරින් හොයන්න පටන් ගත්තා. ඒ වගේම කවුද දේශපාලනයක ක්‍රියාකාරීව සහභාගී වෙන්නේ, කවුද නැත්තේ, ඒකට බලපාන මනෝවිද්‍යාත්මක සමාජාර්ථික සාධක මොනවද කියලා හඳුනාගත්තා. විතරක් නෙවෙයි,
පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩල ඇතුලේ නිලධාරීන් එකිනෙක එක හැසිරෙන විදිය නිරීක්ෂණය කරලා ඔවුන් තීරණ ගන්නා ක්‍රියාවලිය පවා අධ්‍යයනය කළා. හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. හැම විප්ලවයකටම වගේ මේ විද්‍යාත්මක විප්ලවයටත් විවේචනය එල්ල වුණා. ඒත් එක්කම මේ ගමන් මඟ නිවැරදි කරගනිමින් අලුත්ම රැල්ලක් බිහි වුණා. 1660 දශකයේ අග වෙනකොට ප්‍රබල විවේචනයක් මතුවෙනවා. මිනිස්සු අහන්න පටන් ගත්තා. හරි, ඔය පිරිසුදු විද්‍යාව කියලා කරන පර්යේෂණ නියමයි. හැබැයි ඒ කාලේ සමාජයේ තිබුණු යුද්ධ, දරිද්‍රතාවය, අසමානතාවය වගේ දැවෙන ප්‍රශ්න ගැන මුකුත්ම කතා කරන්නේ නැද්ද කියලා. මෙන්න මේ ස්ලයිඩ් එකෙන් ඒ වෙනස හොඳටම පැහැදිලි වෙනවා. චර්යාවාදයේ අවධානය යොමු කළේ ක්‍රමවේදයේ පිරිසුදුකම ගැන. හැබැයි පශ්චාත් චර්යාවාදයේ අවධානය යොමු කළේ අදාළත්වය, relevance සහ ක්‍රියාව, action ගැන. ඒ කියන්නේ කරන අධ්‍යයන සමාජයේ ඇත්ත ප්‍රශ්න විසඳන්න උදව් වෙන්න ඕනි කියන එක. පුදුමේ කියන්නේ ඩේවිඩ් ඊස්ටන්ම තමයි මේ නව රැල්ලටත් නායකත්වය දුන්නේ. මේ පශ්චාත්චර්යාවාදී ව්‍යාපාර ආදර්ශ පාඩේ තමයි අදාළ නැති දෙයකට වඩා අපැහැදිලි දෙයක් හොඳයි කියන එක. ඒ කියන්නේ ක්‍රමවේදය 100%ක්ම නිවැරදි නැතත් සමාජයට වැදගත් අදාළ ප්‍රශ්නයක් ගැන කතා කරන එක තමයි ඊට වඩා වටින්නේ කියන එකයි. ඉතින් මේ හැලහැප්පීම් ඔක්කොම ඉවර වුණාම අන්තිමට ඉතුරුනේ මොකක්ද? මේ විප්ලවය අද අපි දකින දේශපාලන විද්‍යාව හැඩගැස්සුවේ කොහොමද? ඇත්තටම අද අපි දකින දේශපාලන විද්‍යාව කියන්නේ මේ විප්ලව දෙකේම හොඳම දේවල් එකතු කරපු දෙයක්. චර්යාවාදයෙන් ලැබුණු විද්‍යාත්මකව දැඩි ක්‍රමවේද ටිකත් පශ්චාත්චර්යාවාදයෙන් ආපු සමාජයට අදාළ වෙන්න ඕන කියන හෘද සාක්ෂියත් මේ දෙකම දෙකට එකතු වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් සිතන්නට ප්‍රශ්නයක්. විද්‍යාව සහ වටිනාකම්. දේශපාලනය අධ්‍යයනය කරද්දී ඇත්තටම මේ දෙකෙන් එකක් නැතුව අනෙකට පවතින්න පුරුවන් දෙයක්ද?